රොයි ක්‍රිෂාන්ත එඩ්ගා තොරණගේ පෙළගැස්මේ ඊළඟ ගීතයටත් අපි යනවා. සසර චේතනා චිත්‍රපටය ඔබට මතකයි කියලා මට විශ්වාසයි. සසර චේතනා චිත්‍රපටය 1984 තමයි තිරගත වෙන්නේ. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතය රචනා කරනවා. එතකොට සරත් දසනායක සොරින් තමයි ගීතයේ සංගීතය. ෂෙල්ටන් පෙරේරා ගායනා කරන මේ ගීතය අදට කොයි තරම් දැනෙන ගීතයක් බවට පත් වෙනවද? පුනරාගමනය කළ මැනවි, පුනරාලෝකය දෙනු මැනවි, බුදුනේ බුදු පියාණනේ කියලා තමයි කියන්නේ. මං හිතනවා රොයි ක්‍රිෂාන්ත එඩ්ගා වෛද්‍යතුමා මොන විදිහ මතකයක්ද මේ ගීතය හරහා අපිත් එක්ක බෙදා හදාගන්නේ? මේ ගීතය තෝරා ගැනීමට හේතුව නම් අද අපේ රටට සිදු වෙලා තියෙන භයානක ව්‍යසන තත්ත්වයන් නිසා. අතන අපි දැක්කා මේකලා පෞද්ගලික දවස් ටිකේ දලදා වන්දනා වෙලාවේ ඒ වන්දනා කරන පිරිස් අතරේ මංකොල්ල කැම්ප්, පැහැර ගැනීම, රැවටීම්, මිනිසුන් පාගාගෙන යාම්, ඒ වගේම තැන අපවිත්‍ර කිරීම, ඒ සියලු දේ ඇතුලේ අපි එතන බුදු පියාණන්ට වන්දනාව කරනවා වෙනුවට ඒක ඇතුලේ දුසිරිත් තමයි තනිකරම තිබුණේ. ඒක නිසා තමයි මම මේ ගීතේ තෝරාගත්තේ. ඒ වගේම මිනිස්සු හිත ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් පිරීලා ඉතා සුළු දෙයට පවා මිනිසුන් කිසිදු යොක්පාවක් නැතුව එනකොට ගන්නවා. ඒ වගේම මිනිස් ඝාතන දිනකට 4-5ක් මේ රටේ සිද්ධ වෙනවා. පාතාල ක්‍රියාවන්, දේශපාලන ක්‍රියාවන්, ඊට පස්සේ ප්‍රේමයන් බිඳවැටීම් නිසා ඇතිවන මරා ගැනීම, ඉඩකඩම් ප්‍රශ්න, බීමත්කම, පෞල් ආරවුල් නිසා අද දුසිරිත තත්වයට මිනිසුන් පත් වෙලා තියෙනවා. ඒක නිසා අපේ රටේ නීතිය හා සාමයට ඒ තර්ජනයක් වනවා සේම මිනිස් සමාජයේ ඒ දුසිරිත ලක්වීම අපිට පැහැදිලිව පේනවා. ඒතකොට මිනිසක්කම මිසා වෙතින් ගිලිහි කිසිදු සාධර්මයක් නැති පවට බය නැති මිනිසුන් පිරිසක් අප සමාජයේ බිහි වෙමින් පැවතීම ඇත්තට මේකලා දරාගත නොහැකි දුකක්. ඇත්තට මෙවැනි සමයක මිනිසුන්ගේ නපුරු සිත් දැහැම් සිත් බවට පරිවර්තනය කරන්නට අපගේ තිලෝගුරු අමාමෑණි බුදු පියාණන්ගේ කරුණාවර බැල්මක් මේ ලෝකෙට නැවත ලැබෙන්නේ නම් මානව දයාවෙන් පිරි මිනිසුන් නැවත බිහි කරන්නට එය පිටුවහලක් වෙනවා කියලා මම විශ්වාස කරනවා.